අද දවසේ මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේ පාඩම ගන්න කලින් චුටි මතක් කිරීමක් කරලා ඉන්නම් වෙනද වගේම අද දවසේ කවුරු හරි කෙනෙක් අලුතෙන්ම මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ කලින් වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා චුටි ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි දැන් බලමු අද දවසේ අපේ මාතෘකාව මොකක්ද කියන එක. ක්‍රියාපදයක් රහිත වාක්‍ය ගොඩනැගීම වැඩි දුරටත් තමයි අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි ගිය පාර වීඩියෝ එකේදී මේ ක්‍රියාපදයක් රහිත වාක්‍ය ගොඩනැගීම සම්බන්ධයෙන් වාක්‍ය දෙකක් සාකච්ඡා කරලා ඉවර කරා. ඉතින් මේ වීඩියෝ එක දිග වෙන නිසා මම අද දවසේ ඉතිරි වාක්‍ය ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. අද දවසේ සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් මට ඔයාලට කියන්න දෙන විශේෂම දේ තමයි මේක ඔයාලා මුදල් දීලා හදාරන පාඨමාලාවක් කියලා හිතලා මේ වීඩියෝ මාලාව බලන්න පුරුදු වෙන්න. අපි මුදල් ගෙවලා ගන්න දෙයක් වෙන අපි කරන කැපකිරීම වැඩි. ඉතින් ඔයාලා මේ වීඩියෝ මාලාවත් හරියට පිළිවෙලට මුදල් දීලා කරන පාඨමාලාවක් හා සමානව ඒ කැපකිරීම යොදන්න උත්සාහ කරන්න. තනින් තන වීඩියෝස් බලන්න නැතුව හැම වීඩියෝ එකක්ම මම ලෙසන් නම්බර් එකක් විදිහට දාලා තියෙන්නේ. ඒ ලෙසන් නම්බර්ස් හරියට බලලා ඒ පිළිවෙලට මේ පාඨමාලාව හදාරන්න. ඉතින් තව විශේෂ දෙයක් තමයි මේ පාඨමාලාව වඩාත් සුදුසු වෙන්නේ ගොඩක්ම ඉංග්‍රීසි බැරි ගොඩක්ම දුර්වල අයට තමයි මේ පාඨමාලාව සුදුසු වෙන්නේ. ඉතින් අපි බලමු අද දවසේ අපි කතා කරන වාක්‍ය මොනවද කියලා. ඇය උසයි. එතකොට මේ වාක්‍යයේ සුපුරුදු පරිදි මුලින්ම හොයන්න ඕන ඔයාලා මේ වාක්‍යයේ ක්‍රියාපදයක් සහිතද රහිතද සහ මේ වාක්‍ය අයත් වෙන කාලය මොකක්ද කියන එක. ඇය උසයි කියනකොට මේක තුල ක්‍රියාපදයක් කොහෙත්ම ඇතුළත් වෙන්නේ නැහැ. අනික ඇය උසයි කියනකොට මේ වර්තමාන කාලේ යම්කිසි කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වර්තමාන කාල වාක්‍යයක් වෙනවා. අපි දැන් බලමු මේ වාක්‍ය මේ විදිහටම ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරොත් කොහොමද අපේ වාක්‍යය ගොඩනගන්නේ කියන එක. එතකොට දැන් අර උක්ත පද ලිස්ට් එක අරගෙන බලන්න. ඇය කියන පදයට මොකක්ද අපි ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන්නේ? ඇය කියන්න අපි පාවිච්චි කරනවා she කියන පදය. ඒ වගේම තමයි උසයි කියන්න අපි ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරනවා tall කියන පදය. එහෙනම් අපි ඔන්න වාක්‍ය හැදුවා she tall. හැබැයි මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම වැරදි. එහෙනම් අපි දැන් බලමු කොහොමද නිවැරදිව මේ වාක්‍ය ගොඩනගන්නේ කියන එක. මුලින් කතා කරා වගේම මේකටත් අනිවාර්යයෙන්ම subject තියෙන්න ඕන, be verb තියෙන්න ඕන, object තියෙන්න ඕන. අපි දැන් කොහොමද මේ වාක්‍යයේ subject එක අඳුනගන්නේ? ඇය උසයි. උසයි කවුද? ඇය. ඔන්න මේ වාක්‍යයේ ප්‍රධානියා වෙන්නේ කවුද? ඇය කියන පදය. එතකොට ඇය කියන කෙනා තමයි විස්තර කරන්නේ උසයි කියලා. එහෙනම් ඇය කියන්නේ මේ වාක්‍යයට අනුව සබ්ජෙක්ට් එක වෙනවා. එතකොට ඇය කියන්නේ අපි පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් she කියලා. be verb එක අපි පස්සේ හොයන්න තියලා අපි බලමු දැන් මේ ඔබ්ජෙක්ට් එක මොකක්ද කියලා. ඇය කියන කෙනාව විස්තර කරනවා උසයි කියලා. එහෙනම් සබ්ජෙක්ට් එක විස්තර කරන පදය අපි අඳුන ගන්නවා ඔබ්ජෙක්ට් එක විදිහට. එහෙනම් මේ වාක්‍යයට අනුව ඔබ්ජෙක්ට් එක වෙන්නේ උසයි කියන පදය. ඒකට උසයි කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරනවා tall කියන පදය. she tall. හැබැයි තවමත් වාක්‍යය සම්පූර්ණ නෑ. මොකක්ද අපි මෙතෙන්ට යොදන be verb එක. එතකොට දැන් ඔයාලා chart එක අරන් බලන්න. ක්‍රියාපදයක් රහිත වර්තමාන කාල වාක්‍යයක උක්තය ඒක වචන නම් අපි යොදන be verb එක මොකක්ද? ඔව්. උක්තය ඒක වචන නම් අපි යොදන්න ඕන is කියන be verb එක. එහෙනම් ඔන්න අපි වාක්‍යය ගොඩ නැගුවා she is tall. හරි. ඊළඟ උදාහරණයට අපි යමු. ඔවුන් දක්ෂ ළමයින්ව සිටියා. ඔන්න දැන් ඔයාලා අඳුන ගන්න ඕන මේ වාක්‍ය ක්‍රියාපදයක් රහිතද සහ මේ වාක්‍ය ඇත්තන කාලය මොකක්ද කියන එක.
ඔවුන් දක්ෂ ළමයිව සිටියා කියනකොට මේක තුල කිසිම ආකාරයක ක්‍රියාපදයක් අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වාක්‍යයක්. ඒ වගේම තමයි මේ වාක්‍යය ඇත්තන කාලය මොකක්ද? ඔවුන් දක්ෂ ළමයිව සිටියා. සිටියා කියන පදයෙන් අපිට අඟවනවා මේක ඇවිල්ලා අතීත කාල වාක්‍යයක් කියන එක. එහෙනම් මේ වාක්‍යය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත අතීත කාල වාක්‍යයක් වෙනවා. අපි කලින් වාක්‍යවල වගේම මේ වාක්‍යයේ මේ දීලා තියෙන වචන ඒ විදිහටම පරිවර්තනය කරලා බලමු කොහොමද අපේ වාක්‍යය ගොඩනගන්නේ කියලා. අපි ඔවුන් කියන්න අපි පාවිච්චි කරනවා දේ කියන පදය. දක්ෂ ළමයිව සිටියා. සිටියා කියන වචනයෙන් තමයි අතීත ස්වරූපය පෙන්වන්නේ වාක්‍යයේ. එතකොට අපි ඊළඟට හොයාගන්න ඕන දක්ෂ ළමයින්ට මොකක්ද ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කියලා. දක්ෂ කියන්න අපි කියනවා clever කියලා. එහෙනම් ඔන්න අපි ගොඩ නැගුවා they clever students. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇයි මෙතන මේ student කියන එකට s එකක් දාන්නේ කියලා. ඔව් ඒ සම්බන්ධිනුත් මම ආපහු ඔයාලට තව වීඩියෝ එකක් කරනවා. මොකද ඒක වචන නාමපදයක් බහුවචන කරනකොට අනුගමනය කරන්න ඕන නීති රීති කිහිපයක් ඉංග්‍රීසි භාෂාව තුළ තියෙනවා. අපි ඒක වෙනම වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. මෙතනදී සාමාන්‍ය මේ වාක්‍යයක් ගොඩනැගීමේ පියවර ටික විතරක් ඔයාලා අවබෝධ කරගන්න. එතකොට ස්ටුඩන්ට් කියන්නේ එක්කෙනෙක්. එතකොට ස්ටුඩන්ට්ස් කිව්වම ගොඩක්. එතකොට මේ වාක්‍ය තුල ළමයින්ව කියලා තියෙනවා. ඔවුන් දක්ෂ ළමයින්ව කියනකොට මෙතන සාකච්ඡා කරන්නේ ළමයි ගොඩක් ගැන. අන්න ඒ නිසා තමයි මෙතන ස්ටුඩන්ට් දාන්න නැතුව ස්ටුඩන්ට්ස් කියලා දාන්නේ. එතකොට බහුවචන කරනකොට S අකුරක් මේකට එකතු කරලා තියෙනවා. ඒක ගැන මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට එක්ක සාකච්ඡා කරන්නම්. මේකෙදි ඔයාලා මේ වාක්‍යයේ ගොඩනැගීමේ පියවර විතරක් හොඳට අවබෝධ කරගන්න. they clever students කියන වාක්‍ය සම්පූර්ණයෙන්ම වැරදි වාක්‍යයක්. එහෙනම් අපි දැන් බලමු කොහොමද අපි මේ වාක්‍ය නිවැරදිව ගොඩනගන්නේ කියලා. මේකටත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන subject, be verb සහ object. අපි බලමු දැන් මේ වාක්‍යයේ subject එක හඳුනගන්නේ කොහොමද? ඔවුන් දක්ෂ ළමයිව සිටියා. දක්ෂ ළමයි වෙලා සිටියේ කවුද? ඔවුන්. එතකොට මේ ඔවුන් කියන පිරිස තමයි දක්ෂ ළමයි විදිහට විස්තර කරලා තියෙන්නේ. එහෙනම් මේ වාක්‍යයේ මූලිකයා වෙන්නේ ඔවුන් කියන පදේ. මේ ඔවුන් කියන පදේ තමයි ඉතුරු වචන වලින් විස්තර කරලා තියෙන්නේ. එහෙනම් මේ වාක්‍යයේ subject එක වෙන්නේ they කියන පදය. be verb එක පස්සේ හොයාගන්න තියාගෙන අපි බලමු මේකේ object එක මොකක්ද කියලා. object එකක් කියලා කියන්නේ subject එක විස්තර කරන පදය අපි හඳුන ගන්නවා object එක විදිහට. එතකොට ඔවුන් කියන පිරිස විස්තර කරනවා දක්ෂ ළමයි විදිහට. එහෙනම් මේ දක්ෂ ළමයි කියන කොටස ඇවිල්ලා මේ වාක්‍යයේ object එක වෙනවා. එතකොට දක්ෂ ළමයි කියන්න අපි පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවේදී clever students කියලා. ඔන්න එහෙනම් අපි කොටස් දෙකක් අඳුනගෙන ඉවරයි. දැන් අපි දාන්න ඕන be verb එක. එහෙනම් දැන් ගන්න ඔයාලගේ chart එක අරන් බලන්න. ක්‍රියාපදයක් රහිත අතීත කාල subject එක බහුවචන වෙනකොට මොකක්ද යොදන්න ඕන be verb එක කියන්නේ. they කියන්නේ බහුවචන පදයක්. ඒතකොට they එක්ක යෙදෙන්නේ හැම වෙලේම were කියන be verb එක. ඔන්න අපි නිර්මාණය කළා නිවැරදි වාක්‍ය they were clever students. එහෙනම් අපි දැන් බලමු අපේ ඊළඟ වාක්‍යය මොකක්ද කියලා. ඔවුන් හොඳ පුරවැසියන් වේවි. හරි. එතකොට ඔයාලා මුලින්ම බලන්න ඕන මේක ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වාක්‍යයක්ද සහ මේ වාක්‍ය අයත් වෙන කාලය මොකක්ද කියන එක. හරි. ඔවුන් හොඳ පුරවැසියන් වේවි කියනකොට ඔයාලා දන්නවා මේකේ කිසිම විදිහක ක්‍රියාපදයක් අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් මේ වාක්‍ය ඇවිල්ලා ක්‍රියාපදයක් රහිත වාක්‍යයක් වෙනවා. එතකොට මේ වාක්‍ය අයත් වෙන කාලය මොකක්ද? එතකොට ඔයාලට පේනවා ඔවුන් හොඳ පුරවැසියන් වේවි. ඒතර වේවි කියන වචنين දීලා තියෙනවා අපිට අඟවලා තියෙනවා මේක ඇවිල්ලා අනාගතේ වෙන්න තියෙන දෙයක්. ඒ කියන්නේ තාම සිද්ධ වෙලා නැහැ. පුරවැසියන් වේවි කියන නිසා මේක අපි හඳුන ගන්නවා මේ වාක්‍ය ඇවිල්ලා
අනාගත කාල වාක්‍යයක් වෙනවා. එහෙනම් මේ වාක්‍ය ක්‍රියාපදයක් රහිත අනාගත කාල වාක්‍යයක් වෙනවා. හරි. අපි දැන් බලමු මෙන්න මේකේ දීලා තියෙන වාක්‍යයක් සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළත් කොහොමද මේ වාක්‍යය ගොඩනගන්නේ කියලා. හරි. ඔවුන් කියන්නේ අපි පාවිච්චි කරා ඉංග්‍රීසි භාෂාවේදී they කියන පදය. ඊට පස්සේ හොඳ පුරවැසියන් වේවි කියන කොටස කොහොමද අපි ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ? හොඳ කියන්න අපි ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරනවා good කියන වචනය. ඊට පුරවැසියන් කියනකොට අපි පාවිච්චි කරනවා සාමාන්‍ය පුරවැසියා කියනකොට අපි පාවිච්චි කරනවා citizen කියලා වචනය. එතකොට මෙතන තියෙන්නේ පුරවැසියන්. එතකොට පුරවැසිය ගොඩක්. ඒ නිසා අපි citizen නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. අගට s එකක් දාලා අපි පාවිච්චි කරනවා citizens කියලා. එහෙනම් සාමාන්‍ය ක්‍රමයට මේ වාක්‍ය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළොත් අපිට ලැබෙන they good citizens. එතකොට මේ වාක්‍ය ඉංග්‍රීසි භාෂාවට අනුව සම්පූර්ණයෙන්ම වැරදි. එහෙනම් කොහොමද අපි මේ වාක්‍ය නිවැරදිව ගොඩනගන්නේ? මේ වාක්‍යයකට තියෙන්න ඕන ප්‍රධාන කොටස් 3යි. 1 subject, 2 be verb, 3 object. අපි දැන් බලමු කොහොමද මේ වාක්‍යයේ subject එක අඳුනගන්නේ කියලා. එතකොට ඔවුන් හොඳ පුරවැසියන් වේවි. හොඳ පුරවැසියන් වෙන්නේ කවුද? ඔවුන්. එතකොට ඔවුන් කියන පදේ තමයි හොඳ පුරවැසියන් විදිහට විස්තර කරලා තියෙන්නේ. එහෙනම් මේ වාක්‍යයේ මූලිකයා වෙන්නේ කවුද? ඔවුන් කියන පිරිස. එහෙනම් මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක වෙන්නේ ඔවුන්. ඉංග්‍රීසි භාෂාවේදී අපි ඔවුන් කියන පාවිච්චි කරනවා they කියන පදය. ඊළඟට අපි be verb එක පස්සේ හොයන්න තියාගෙන අපි බලමු මේකේ object එක මොකක්ද කියලා. object එක කියන්නේ උක්තය විස්තර කරන කොටස අපි හඳුනා ගන්නවා object එක විදිහට. එතකොට ඔවුන් කියන පිරිස විස්තර කරනවා හොඳ පුරවැසියන් විදිහට. එහෙනම් මේකේ object එක වෙන්නේ හොඳ පුරවැසියන්. අපි ඉංග්‍රීසි භාෂාවෙන් එකට කියනවා good citizens කියලා. හරි. දැන් අපි subject එක අඳුනගත්තා, object එක අඳුනගත්තා. දැන් අපිට තියෙන්නේ be verb එක දාන්න. දැන් අර chart එක අරගෙන බලන්න ක්‍රියාපදයක් රහිත අනාගත කාලයේදී subject එකට අනුව යොදන be verb එක මොකක්ද කියලා. අනාගත කාලේ නම් හරිම ලේසි. මොකද subject එක ඒක වචන වුණත් බහුවචන වුණත් අපි යොදන්නේ will be කියන be verb එක. එහෙනම් මේ වාක්‍යයට අනුව they කියන උක්තයට යෙදෙන be verb එක වෙන්නේ will be. එහෙනම් ඔන්න අපි වාක්‍යය කොට නැගුවා they will be good citizens. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ගොඩනගනවා කියන්නේ subject, be verb, object දාන එකම නෙමෙයි. prepositions පාවිච්චි කරනවා, articles පාවිච්චි කරනවා. ඒවත් ඉංග්‍රීසි භාෂාවේ grammar තමයි. එතකොට ඒවා ඔයාලට grammar නෙමෙයි කියලා අතාරින්න බෑ. ඔයාලට මතක ඇති මේ පාර වීඩියෝ එකේදී මම එක තැනක student දාන්න නැතුව students කියලා බහුවචනයෙන් දැම්මා. ඔයාලට මතක ඇති. මම ඒ වෙලාවේ කිව්වා ඔයාලට මම ඒ වෙනුවෙන් වීඩියෝ එකක් වෙනම අරගෙන ඉනවා. කොහොමද සිංහල භාෂාව තුළ singular noun එකක් plural කරන්න කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී මම ඒ සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝ එක අරගෙන එනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.